Hi everyone, අද අපි බලමු වේගුගින් තන්රොක් සාශල් ජම්මයන් සෝ එක ගෙදරදීම නොමිලේ ඉමිග්‍රේෂන් යන්නේ නැතුව කොහොමද අපි ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මට මේ ඩොකියුමන්ට් එක මුලින්ම ඕන වුණේ මං D10 වීසා ඇප්ලයි කරලා ඉතින් ලංකාවට යන්න ඕන වුණා. ඒ වෙලාවේ මට වීසා ග්‍රාන්ට් වෙලා තිබුණත් ID එක ඉෂුව වෙලා තිබුණේ නැහැ. ඉතින් මම ලංකාවට යන්න මේ වෙදි ටිකට් බුක් කරලා ඉවර නිසා කොහොමද යන්නේ කියලා හොයලා බැලුවම තමයි මේ ඩොකියුමන්ට් එක ගැන ඉමිග්‍රේෂන් එකෙන් මට කිව්වේ. මට ඒ ඩොකියුමන්ට් එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවට ගිහින් ආයෙ කොරියාවට එන්නත් පුළුවන් වුණා. මේ ඩොකියුමන්ට් එක ඉමිග්‍රේෂන් එක සම්බන්ධ වැඩවලදී අපි ලීගලි කොරියාවේ ඉන්නවද බලන්න තමයි ඕන වෙන්නේ. S3 වීසා එකේ. එහෙම නැත්නම් ඩිපෙන්ඩන්ට් ඉන්න වයිෆ්ගේ, බබාගේ ඉන්ෂුරන්ස් එක මේන් වීසා හෝල්ඩර්ගේ නමට දාන්න යනකොට ෆැමිලි ඩීටේල්ස් එක්කම තියෙන මේ ඩොකියුමන්ට් එක අරන් යන්න ඕනේ. තව ඉමිග්‍රේෂන් එක සම්බන්ධ වෙන ගොඩක් වැඩවලදී අපිට ඕන වෙනවා. ඔයා කොරියාවේ ගොඩක් කල් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ ඩොකියුමන්ට් එක ඕන වෙලා ඇති. මුලින්ම මම කියන්නම් මේ ඩොකියුමන්ට් එකේ තියෙන ඩීටේල්ස් මොනවද කියලා. අපේ ID නම්බර් එක, නම වගේ බේසික් විස්තරත් එක්කම අපේ වීසා ස්ටේටස් එක, අපි කොච්චර කල් ඉඳලා තියෙනවද, කවද්ද වීසා මාරු කරේ, අපි හිටපු ඇඩ්‍රස්, පරණ වීසා ස්ටේටස් ඒ විතරක් නෙමෙයි. ඩිපෙන්ඩන්ට්ස්ලා ඉන්නවා නම් ඒ විස්තරත් එක්කම එයාලගේ ID නම්බර්ස් මේකේ print කරගන්න පුළුවන්. අපිට මේ ඩොකියුමන්ට් එක ගන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ඉමිග්‍රේෂන් එකට ගිහින් මේ විස්තර කියලා එයාලගෙන් ඉල්ලගන්න. ඔයා ඉමිග්‍රේෂන් එකට ගිහින් ගන්නවා නම් බොන් 2000ක් එයාලා charge කරනවා. හැබැයි මට එහෙම ගිහින් කරගන්න අපහසු නිසා තමයි මම second option එකට ගියේ. ඒක තමයි Chombu 24. එහෙම නැත්නම් gov.kr වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක. මේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරනකොට මේ සර්ටිෆිකේට් එකේ print වෙන්න ඕන details මොනවද නැත්නම් මොනවද කියලා අපිට select කරගන්න පුළුවන්. ඒ වගේම ඕනම වෙලාවක අපිට මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට issue date එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික තමයි මම වගේ ඉමිග්‍රේෂන් එකට ගිහින් මේ දේවල් ගන්න අමාරු කෙනෙක් නම් මේ විදිය ගොඩක්ම ලේසි. අපි දැන් බලමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. Google එකේ මේ විදියට search කරලා Chombu 24 වෙබ්සයිට් එකට යන්න. එතනින් for foreigners ගිහිල්ලා English select කරන්න. ඊට පස්සේ passport or certification ගිහිල්ලා certificate of legal status යන්න. online application ඉස්සරහින් තියෙන apply button එක click කරන්න. මෙතනින් ඔයාලට වේගුගින් තන්රොක් සාසිල්ජන් මෙයන් සෝ එකේ ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන්. apply කරන්න පුළුවන් ක්‍රම මොනවද? certificate එකේ මොනවද include වෙන්නේ? visit කරලා ගන්නවා නම් ඔයාලා කීයක් pay කරන්න ඕනද? ඒ වගේම sample application එකකුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන issue button එක click කරන්න. apply for non-membership යන්න. මෙතනින් enter user information directly then. terms and conditions වලට agree වෙලා ඔයාගේ ID එකේ තියෙන විදිහට නම, ID number එක, phone number එක වගේම input confirmation එකක් දීලා non-member login යන්න. ඊට පස්සේ ඔයාලට applicant information බලා ගන්න පුළුවන්. ඊට යටින් ඔයාලගේ certificate එකේ include වෙන්න ඕන details ඔයාලට කැමති විදිහට select කරගන්න පුළුවන්. address එක කොයි විදිහටද, ඔයාලගේ family membersලා add වෙන්න ඕනද, ඊට පස්සේ ඔයාලගේ ID numbers කොහොමද print වෙන්න ඕනේ, ඒ වගේම පරණ registration numbers තියෙනවා නම් ඒවා print කරගන්නත් පුළුවන්. මේ දේවල් වලින් ඔයාලගේ certificate එකේ ඔයාලගේ වැඩේට ඕන විදිහට අදාළ දේවල් විතරක් include කරගන්න. ඔයාලගේ පරණ registration numbers තියෙනවා නම් ඒ දේවල්, පරණ නමක් තියෙනවා නම් ඒවා වගේ add කරගන්නත් පුළුවන්. මෙතනින් purpose of issuance එකේ submission to public institutions දෙන්න. ඊට පස්සේ how to receive category වලින් තියෙන එක ඒ විදිහටම තියලා මෙතන ඔක්කොම consent කරලා apply button එක click කරන්න. ඊට කලින් මතක් කරලම කොරියන් වලට translate කරලා ඉන්න. මෙතනින් ඔයාලට authenticate කරන්න app එකක් ඉල්ලනවා. එතන පළවෙනි
ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ මම නම් සිලෙක්ට් කරේ කකාවෝ ටෝක්. ඊට පස්සේ කකාවෝ එකට එන මැසේජ් එක ඔතෙන්ටිකේට් කරලා නිල් පාට බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාට ඩවුන්ලෝඩ් කරන පේජ් එකට යන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ පරණ ඔයාලා ඇප්ලයි කරපු සර්ටිෆිකේෂන් වගේම අලුත් එකක් පේනවා. මෙතනින් ඔයාලා කැමති එකකට ගිහිල්ලා ඔයාලට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මං හිතනවා මේ ඉන්ෆර්මේෂන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. අදට ගිහින් එන්න. බයි.